හැලෝ යාළුවනේ කොහමද ඔයාලට මං හොඳින් ඉන්නවා. ඒ වගේම ඔයාලත් හොඳින් ඉන්නවනේ කියලා ප්‍රාර්ථනා කරගන්නවා. අද මං ඔයාලට අරගෙන ආවිල්ලා තියෙන වීඩියෝ එක මගේ කිචන් එක ලස්සන කරගත්ත විදිහ. ඒ වීඩියෝ එක තමයි ඔයාලට අද ගෙනාවේ. මං කිචන් එක මේකෝවර් කරගන්න බඩු ටිකක් අරගෙන ආවා. ඒ බඩු වල තමයි මේක. මං ඔයාලට මේ බොක්ස් ටික නම් වීඩියෝ එකේ අන්තිමේදී පෙන්නන්න. මේ ෆොයිල් කප්ස් ටික නම් ගෙනාවේ බ්‍රවුනිස් හදලා දාන්න. මට ඕඩර් එකක් ඇවිල්ලා තියෙනවා බ්‍රවුනි හදන්න. ඒකට තමයි මේ ෆොයිල් කප් එක අරගෙන ආවේ. මේ වගේ ස්ටික තමයි ගත්තේ මං කොන්ක්‍රීට් වලට අලව ගන්න. මොකද මේක හොඳට ඇලවිලා ඉන්නවා කොන්ක්‍රීට් එකේදී. මේ එක ස්ටිකර් එකක් උනේ මට 180ක් වගේ ගාණක් තමයි ගියේ. මට මගේ කවුන්ටර් টොප් ඔක්කොටම අලවන්න මට ස්ටිකර්ස් 7ක් තමයි ඕන උනේ. බලන්නකෝ ඉතින් ලස්සන මගේ කවුන්ටර් টොප් එක කොච්චර ලස්සන වෙලාද දැනටම 1660න් කවුන්ටර් টොප් එක මෙච්චර ලස්සන කරගන්න පුළුවන් කියලා ඔයාලා හිතනවද ඉතින්? දැන් නම් කිචන් එක වුණොත් හෝම් එක වුණොත් ඩෙකෝර් කරගන්නවා නම් මුලින්ම අදහසට එන්නේ මනි ප්ලාන්ට්ස් ටික. ඒ වගේම ඉන්ඩෝර් ප්ලාන්ට්ස් උත් තමයි. මගේ ගෙදරත් හැමතැනම මම ඉන්ඩෝර් ප්ලාන්ට්ස් හදලා තියෙනවා. දවසකට ඔයාලටත් ඒක පෙන්නන්න ඕනේ. ඔයාලා try කරලා බලන්න කිචන් එකට එහෙම ඉන්ඩෝර් ප්ලාන්ට්ස් හදලා කිචන් එකත් ලස්සන කරගන්න. ඉතින් ඒ කිචන් එක ලස්සනට තිබුණොත් අපිට තාසාවෙන් කිචන් එකට ගිහලා ඕනම වැඩක් කම්මැලි නැතුව කරන්න පුළුවන් නේ. මෙයාලට මම පෙන්නන්නේ කප් සම්බ්‍රාණයක. මං හිතනවා ගොඩාක් අයට මේක දන්නවා ඇති. මේක නම් මං සිකුරාදා දවස්වලට උදේටත් හවසටත් මේක මම පත්තු කරනවා. හරි සුවඳක් තියෙනවා. පැය භාගයක් විතර කාලයක් මේක පාවිච්චි කරන්න පුළුවන් එකක්. මේක නම් මං කවුන්ටර් টොප් එකට ස්ටිකර් එක ගන්න ගියේ ඒ ෂොප් එකෙන් තමයි දැක්කේ. මට දැකපු ගම ආසාවක් හිතුණා මේක ගන්න ඕනේ කියලා. පොඩි ගාණක් තමයි උනේ 750ක් වගේ ගාණක් තමයි මේකට උනේ. ඒ වුණාට මේක හරිය ලස්සනයි. මට ඕන වුණා මේක මගේ කිචන් එකට ඕනෙමයි කියලා. ඒ නිසා මම මේකත් අරගෙන ආවා. ඔයාලත් මට කියන්නකෝ ඉතින් කොහේ හරි ගියොත් මොනවාම හරි බඩුවක් ඕගොල්ලන්ගේ හිතට ඇල්ලුවොත් ඒක හක දාලා එන්න පුළුවන්ද? ඔයාලත් අරගෙන එනව නේද ඉතින්? මට කමෙන්ට් එකකින් කියන්න ඔයාලත් මම වගේමද කියලා. දැන් නම් ඉතින් අපි වීඩියෝ එකේ අන්තිමට ඇවිල්ලා ඉවරයි.
බලන්නකො මගේ කවුන්ටර් ටොප් එකේ අන්තිම අවුට්පුට් එක මෙහෙම තමයි ආවේ. මම පුළුවන් විදිහට මගේ කවුන්ටර් ටොප් එක ලස්සන කරගත්තා. මං හිතනවා මේ වීඩියෝ එක ඔයාලත් ආසාවෙන් බලන්න ඇති කියලා. ඊළඟ වීඩියෝ එකේදී හම්බ වෙනකන් ඔයාලත් පරිස්සමින් සතුටින් ඉන්න.